My mother is a housewife. මගේ අම්මා ජොබ් එකක් කරන්නේ නැහැ. එයා housewife කෙනෙක්. ඉතින් මේක අපිට මීට වඩා ලස්සන විදියට කියන්න පුළුවන් අපේ අම්මට ගරුත්වය වැඩිපුර දීලා. මේක අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. Number 1. My mother takes care of everything at home. මගේ අම්මා තමයි ගෙදර තියෙන හැම දෙයක්ම හොයලා බලලා කරන්නේ. Number 2. My mother is a stay at home mom. Stay at home mom. මගේ අම්මා ගෙදරට වෙලා ඉන්න අම්මා කෙනෙක්. Number 3, we can say my mother takes care of the house and the family. House and the family. අපේ අම්මා තමයි අපේ නිවස සහ අපේ පවුලේ හැම දෙනාම රැක බලා ගන්න කියන අදහස එතන තියෙන්නේ. And number 4, my mother manages the household full time. ඉතින් අපේ අම්මා සම්පූර්ණ වෙලාව ගත කරනවා මේ ගෙදර වැඩ කටයුතු ටික කරන්න. බලන්න කොච්චර ලස්සනද කියලා මේ වගේ අම්මා කෙනෙකුට ඒ නිසි ගෞරවය දීලා කතා කරද්දි. මොකද සමහර වෙලාවට අපේ අම්මා කරන වැඩවලට මිලක් දැම්මොත් සමහර වෙලාවට සමහර තාත්තලාටත් වඩා වැඩි මුදලක් අපි ගෙවන්න වෙනවා අම්මලාට. ඒ නිසා අපි මේ වගේ phrases පාවිච්චි කරමු ඊළඟට. ඔයාලටත් කියන්න ඕන නම් තමන්ගේ අම්මා ගෙදරට වෙලා තමන්ගේ පවුලේ අයව රැක බලාගෙන ඉන්නවා කියලා කියන්න.